මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ වර්ධන අපේක්ෂාවන් දුර්වල වී ඇති අතර උද්ධමනය ඉහළ යාම සහ මූල්‍ය අවදානම් වර්ධනය වීම නැගියන වෙළඳපළවල වඩාත් අවදානම් සහගත තත්වයකට පත්ව ඇති බව ෆිච් රේටින්ග්ස් නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. මෙහි බලපෑම ශ්‍රී ලංකාවේද බිඳෙන සුළු ආර්ථික ප්‍රකෘතියට ඍජුවම බලපා ඇති බවයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ෆිච් රේටිං ආයතනය මේ මාස තුල නැගියන වෙළඳපළ අංශ රැසක ඉදිරි දැක්ම පිරිහෙන තත්වයකට පහත හෙලීමට කටයුතු කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම සහ උද්ධමන පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මැයි මාසයේදී සිය ප්‍රතිපත්තිමය පොලි අනුපාතය පදනම් අංක 100කින් ඉහළ දමමින් 8.75ක් දක්වා වැඩි කරනු ලැබුවා. මෙය පසුගිය වසර 3ක කාලය තුළ සිදු කළ විශාලතම පොලි අනුපාත වැඩිවීමයි. අප්‍රේල් මාසයේදී රටේ උද්ධමනය 5.4ක් දක්වා ඉහළ ගිය අතර ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය කෙරෙහිද බලපෑම් එල්ල වූ බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මේ අතර තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ලංකාවේ ආනයන වියදම් ඉහළ ගොස් විදේශ විනිමය සංචිතවලට දැඩි පීඩනයක් එල්ල විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. කසාකල සමූහ ව්‍යාපාර අනුබද්ධ කසාකල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්. ඉහළ යන තෙල් මිල ශ්‍රී ලංකාවේ ආනයන බිල්පත ඉහළ නංවන අතර විදේශ විනිමය සංචිතවලටද පීඩනයක් එල්ල කරනු ලබනවා. 2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වාර්ෂිකව 5.1කින් වර්ධනය වූ නමුත් මැද පෙරදිග ගැටුම් හේතුවෙන් තත්ත්වය සැලකිය යුතු ලෙස මන්දගාමී වී තිබෙනවා. ඒ අනුව මෙම ආර්ථික පීඩනය ඉක්මනින් පහව යනු ඇතැයි අපේක්ෂා කිරීම අපහසු බවයි ෆිච් රේටින්ග්ස් අවධාරණය කර ඇත්තේ. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව 2026 වසරේ පළමු භාගය තුල බදු ආදායම් ඉලක්ක අභිබවා යමින් ඉහළ ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ආදායම් වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකේෂණික පිබිදීමක් නොව ටින් අංකය අනිවාර්ය කිරීම ඇතුළු පරිපාලනමය නීති දැඩි කිරීම බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම වාහන ආනයනය යළි ආරම්භීම නිසා රේගු ආදායම තාවකාලිකව ඉහළ ගියද ඉහළ මූල්‍ය පිරිවැය සහ වෙළඳපළ සන්තෘප්ත වීම හේතුවෙන් මෙවන විට වාහන ආනයන ඉල්ලුම සීමා වෙමින් පවතිනවා.